ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරනවා කොහොමද ඔයගොල්ලෝගේ YouTube videos වලට Creative Commons videos හරියට පාවිච්චි කරන්න කියලා. සහ ඒවා ගන්න පුළුවන් වෙබ්සයිට් ගැන අද වීඩියෝෙන් කතා කරනවා. ඉතින් තාමත් වීඩියෝ එක like කරේ නැත්නම් ගිහින් දාන්න දැම්ම වීඩියෝ like එකක්. නම් අපි යමු වීඩියෝ එකට. වොලියුම් අන්න කරලා දෙහන් ටෙක්නික් ඔබේ ටෙක් ට්‍රෙන්ඩ් ස්ක්‍රීන් එකත් දැන් ඇවිල්ලා ඉන්නේ මන් අලුත්ම ගැම්ම දවසින් දවසට බලලා ඉගෙනගෙන ඉස්සරහට යමු අපි එකට ඔයාලත් ඉතින් මම අද කතා කරනවා කිව්වේ ඔයාගේ YouTube videos වලට Creative Commons videos හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලානේ. ඉතින් දැන් ඔයා මම වගේ මෙහෙම කතා කරනවා නම් ඔයාට හිතන්න දැන් උදාහරණයක් විදිහට ඔයා S26 Ultra එකේ මෙන්න මේ විදිහට වීඩියෝ එකක් කරනවා. ඉතින් ඔයාට අන්නේ වීඩියෝ එකට මොන හරි වීඩියෝ ක්ලිප් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා ඒක නිකම්ම වීඩියෝස් වලින් ගත්තොත් copyright issues එන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලන්ට කතා කරනවා මේ කොහොමද ගන්න කියලා. ඉතින් අපිට ගන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ කරන විදිහක් තියෙනවා. එහෙනම් අපි ලැප්ටොප් එකට ගිහිල්ලා කතා කරමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. හරි. ඉතින් දැන් ඔයා අලුතෙන් YouTube app එකට ඉතින් මම ලැප්ටොප් එකෙන් තමයි අද මේ වැඩේ කරන්නේ. ඉතින් YouTube app එකට ගිහිල්ලා ඔයා search කරගන්න පුළුවන් ශ්‍රී ලංකන් full places කියලා. ඉතින් උදාහරණයක් විදිහට මම දැන් ඒක දෙනවා. ඉතින් මේක මම දැන් දයිලා මෙන්න මේ විදිහට ඒක search කරගන්නවා. ඉතින් ඔයාලට වෙනවා searching result එකට ගොඩක් videos මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට මෙතන එක වැඩක් කරගන්න තියෙනවා. ඔයාලට වෙනවා filters කියලා option එකක් තියෙනවා. ඉතින් මේ option එකේ ඔයාලට වෙනවා දැන් මෙතන categories යටතේ features කියලා category එකක් තියෙනවා. ඉතින් මේ category එකේ යටතම ගිහම බලා ගන්න පුළුවන් Creative Commons කියලා option එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේක එකපාරක් press කරගන්නවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ දැන් දෙන්නන්නේ Creative Commons යටතේ තියෙන videos ටික විතරයි. ඉතින් මේ video හැම එකක්ම ඔයාලට ගන්නත් බැහැ. ඉතින් ඒකත් එකක් ඔයාලට මේක බලන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ එකපාරක් ක්ලික් කරලා මේ වීඩියෝ එකේ description එක බලන්න. ඉතින් description එක බලමුම ඔයාලට වෙනවා මෙන්න මෙතන license කියලා අන්න ඒක යටතේ තියෙනවා Creative Commons Attribution License කියලා වරහණක් ඇතුළේ දාලා තියෙනවා reuse allowed කියලා. ඉතින් මෙන්න මෙහෙම වීඩියෝ එකක් අපිට use කර හැකි සහ ඔයා මේ වීඩියෝ එක ඔයාගේ වීඩියෝ එකකට කොටස් කපලා දාන්න ඒ කියන්නේ channel එකේ අයිතිකරුට ගෞරවයක් දෙන්න ඔයාලට පුළුවන් credit කියලා මේ channel එකේ නම දාන්න පළවෙනි. ඉතින් ඔන්න ඒ විදිහට කරොත් ඔයාලට පුළුවන් copyright issues නැතුව මේ වැඩේ හරියට කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට high quality videos සහ high quality photos ඔයාලට ඕනේ නම් මම අද වෙබ්සයිට් තුනක් ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් pixels කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. Google එකේ සර්ච් කරලා ඔයගොල්ලන්ට ඒක බලු හැකි. ඉතින් මෙන්න මේ විදිහේ වෙබ්සයිට් එක ඇතුළේ ගියොත් ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන්. ඒකේ high quality photos වෙනවා අපිට free download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Pixabay මම මගේ YouTube channel එකේ thumbnail වලට මෙන්න මේකෙන් තමයි මම photos ටිකක් ගන්නෙ. ඉතින් මේකත් හොඳ වෙබ්සයිට් එකක් තමයි. ඔයාලට පේනවා මේකේ videos photos high quality විදිහට ගන්න පුළුවන්. ඉතින් මේකත් එකක්. ඊට පස්සේ තියෙනවා Wikimedia Commons කියලා. ඉතින් මේකත් ඔයාලට පුළුවන් මේකෙනුත් photos download කරන්න, videos download කරගන්න free ඔක්කොම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Wikimedia Commons කියන මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයාලට videos photos download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලෝනේ කොහොමද අද ගෙනාපු වීඩියෝ එකකින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. ඉතින් වෙනද මගෙන් මතක් කරනවා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම ගිහින් පළවෙනි subscribe button එක press කරලා එහා පැත්තේ notification bell icon එක press කරලා තියාගන්න. එහෙනම් එයාට brand new video එකකින් හැමෝම අදට ගිහින් එන්න. සුබ දවසක්.